ආයිබෝවන් ආදරෙන් පිළිගන්නවා පන්හිඳ ඇස්ට්‍රි YouTube channel එකට. ඉතින් අද දවසෙත් සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාගේ දවසේ පලාපලය ගැන කියන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් ලග්න 12ටම පලාපලය කොහොමද කියන එක සහ අද දවසේ අශුභ මකා ගන්න තියෙන පිළියම් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මේෂ ලග්නය. මේෂ ලග්නයේ ඔයාගේ අද දවසේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ සුපුරුදු විදිහටම ලාභස්ථානයේ බුධ රාහුත් සමග. ඉතින් ඒ වගේම අද දවසේ සිතවිලි ධාරාව නම් ටිකක් গুপ্তයි. ඔයා විවෘතව හැමදේම ඍජුව ප්‍රකාශ කළත් අද ඔයාගේ වැදගත්ම දේවල් හිතේ තියාගෙන ඉන්න දවසක්. ඒ වගේම තමන්ගේ සම්බන්ධතා රැකගන්න උත්සාහ කරන්න ඕන. තමන්ගේ යාළු මිත්‍ර සබඳතා, තමන්ගේ උසස් අධ්‍යාපනය, ඒ හැම දෙයක් ගැනම තීරණ තනියම ගන්න එපා. තමන්ගේ ළඟම කෙනෙක් වැඩිහිටියෙක් වෙන්න පුළුවන්, යාළු මිත්‍රයෙක් සම වයස නම් ඒ තරම් සුදුසු නැහැ මේ කාලේ අධ්‍යාපන කටයුතු ගැන නම් තීරණ ගන්න. නමුත් ඔයාගේ වැඩිහිටි අයෙක් ඉන්නවා නම් අන්න ඒ අයත් එක්ක එකතු වෙලා තීරණ ගන්න. ඒ සම්බන්ධ ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් විවිධ ලාභ ලබන්න පුළුවන් කාලයක් යන්නේ ඔයාගේ උපත් කේන්දරයට. පස්සෙන්නට සිතවිල්ල ධාරාව ආවා කියන්නේම ඔයා ඉගෙනගත්ත දෙයින් ආදායම් හොයන්න ක්‍රම උපයෝගී කරගන්න පුළුවන් වගේම එහෙම ක්‍රම උපයෝගී කරගන්න හිතන කාලයක ආරම්භය. ඉතින් අද දවස ඔයාට පුළුවන් ඒ වෙනුවෙන් සැලසුම් හදන්න, ඒ වෙනුවෙන් කටයුතු කරන්න සහ ඔයාට ඒ වෙනුවෙන් ආශාවක් තියෙනවා නම් පළමු පියවර තියන්න හොඳම දවස අද දවස බවත් මතක තියාගන්න. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ ඔයාගේ ලග්නාධිපතියා ගමන් කරමින් ඉන්නේ 12 වෙන්නේ. ඉතින් ටිකක් වැයපසිහල කාලයක් නෙමේ යන්නේ වාට. ඒ වගේම තමයි අද දවසේ සිතවිලි ධාරාව නම් ඔයාගේ වියදම පොඩ්ඩක් අඩු කරලා දානවා. Tamanට තියෙන දෙයින් සෑහීමකට පත් වෙලා ඉන්න හිතන දවසක් වෙනවා. නමුත් අද දවසේ ඔයා තමන්ගේ පදිංචි තැන, තමන්ගේ ගෙදර දොර නම් රැඳෙන්න ආසාවක් නැහැ. බොහෝ වෙලාවට ඔයා නිවසෙන් බැහැරව සිටීමට තමයි ආස කරන්නේ. ඉතින් මෙච්චර දවස් ඔයා ගෙදරට වෙලා ඉඳලා අද දවස ඔයා ගෙදරින් පිටදී කටයුතු කරන්න තමයි තෝරගන්නේ. ඒ වගේම ඔයා කරමින් ඉන්න දේවල් ගැන සුළු කලකිරීම් සිත්‍රදීම් වලට ඉඩකඩ තියෙනවා. ඒ සම්බන්ධව තීරණ ගන්න අද දවස සුදුසු නැති බව දැනගෙන වැඩ කටයුතු කරන්න ඕන. චංචල සිතිවිලි තියෙන අරමුණු චංචල වෙන අද වගේ දවසක ඔයා ස්ථිර කිසිම දෙයක් ගැන තීරණ නොගෙන ඉඳීව ඔයාගේ අනාගත දියුණුවට යහපත් වෙනවා. ඉතින් ඒ වගේම තමයි දැන් වෘෂභ ලග්නයේ දෙවැන්නේ ගුරු ගමන් කිරීම තමන්ගේ කතාව තමන්ගේ දියුණුවට හෝ තමන්ගේ ජයග්‍රහණයට හෝ පරාජයට හේතු වෙන කාලයක්. ඉතින් අද දවසේ ඔයා කතා කළා කියන්නෙම ඔයාට පරදින්න වෙනවා. ඒ හින්දා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩ කරගෙන ඉන්න ඕන දවසක් කියලා මතක තියාගන්න. මිථුන ලග්නය. මිථුන ලග්නයේ ඔයාගේ ලග්නාධිපති ග්‍රහය බුධ අද දවසේ රාහුයි කුජයි එක්ක එකතු වෙලා භාග්‍යස්ථානයේ ඉන්නවා. ඉතින් භාග්‍යස්ථානයේ හිටියාම ඔයා වැඩිහිටි අයට පොඩ්ඩක් කන් දෙන්න නම්‍යශීලී වෙනවා. නමුත් සම්පූර්ණවම යහපත්ම පැත්තට හැරෙන්නේ නැහැ. කේන්තිය තියෙනවා, ක්ෂණික තීරණ ගන්නවා. ඒ වගේම තමයි තමන්ගේ හිතුමතේටම තීරණය කරනවා. ඉතින් කටයුතු කරනවා. ඒවා වළක්වන්න හරිම අසීරුයි. ඒ වගේම අද දවසේ සිතවිලි ධාරාව ගමන් කරමින් ඉන්න තැන අනුව ඔයා හිතනවා විතරයි අද දවසේ නම් ඒ කටයුතු ක්‍රියාවට නංවන්නේ නැහැ. ඉතින් හිතලම මහන්සි පැත්තකට වෙනව ඇරෙන්න අද දවසේ දෙයක් කරලා මහන්සි කියලා දැනෙන දවසක් නෙවෙයි. එහෙනම් කයට දැනෙන්නේ නැති මහන්සියක් හිතට දැනෙන දවසක්. හේතුව අද ඔයා හිතනවා කරන්නේ නැහැ. හිතනවා කියන්නේ වගේ දවසක්. ඒ හින්දා ඔන්න අද දවස සැලසුම් කරගන්නවා නම් ඔයාගේ හිතට එන අදහස් උදහස් ඔයාගේ සමීපතම අය එක්ක ඔයාගේ ඒ කාර්යභාරයට අදාළ පාර්ශවත් එක්ක විවෘතව බෙදා හදා ගැනීම දියුණුවට හේතු වෙන්න පුළුවන් බව දැනගෙන වැඩ කටයුතු කරන්න. ඒ වගේම ඒ අතරෙදී අද ඔයාගේ මේ දණහිසෙන් පහළ කොටස කකුලේ අනතුරු පීඩා ඇති වෙන්න පුළුවන්. පරිස්සම් වෙන්න.
කටක ලග්නය. කටක ලග්නය ඔයාගේ ලග්නාධිපති අද දවසේ ගමන් කරමින් ඉන්නේ දෙවැන්නේ කේතු ඉන්න තැනට තමයි සඳුගේ පැමිණීම සිද්ධ වෙන්නේ. එහෙනම් අද ඔයාගේ හිතවිලිත් රහස්, ඔයාගේ ක්‍රියාවත් රහස්. ඒ කියන්නේ රහසේ වැඩ කටයුතු කිරීම සහ රහස් සංවගන කටයුතු කිරීම තමයි මේ අද දවසේ ප්‍රබලම කාරණා විදිහට අපිට කියන්න පුළුවන් කටක ලග්න හිමි ඔබේ. ඉතින් වෙනකට බොහොම කාරුණිකයි, සිතවිලි අධිකයි, බොහොම හොඳින් කතා බහ කරලා ඉන්න ඔයා අද දවසේ පොඩ්ඩක් ඈලි මෑලි දුබල වෙලා පැත්තකට වෙලා ඉන්න තමයි බලන්නේ. ඉතින් තමන්ගේ වෘත්තිය, තමන්ගේ රැකියාව, ව්‍යාපාරය ඒක ඇතුලේ වැඩ කටයුතු නම් බොහොම පිළිවෙලට බොහොම ලස්සනට කරනවා. ඉතින් ඒක ඔයාව පැසසුමට ලක් වෙන කාරණාවක්. ඒ වගේම පිරිසක් අතරට තමන්ගේ නම ගෙනියන්න පුළුවන් වාසනාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ හින්දම ඒ සම්බන්ධ කටයුතු අරමුණු දැනගෙන වැඩ කටයුතු කරපුවහම ඔයාට සාමාන්‍යයෙන් නොදැන වැඩ කටයුතු කරනවට වඩා ලොකු ජයග්‍රහණයක් අත්කර ගන්න පුළුවන් හැකියාව, වාසනාව අද දවසේ තියෙන බව මතක තියාගන්න. ඉතින් පෙර පැවති සුළු තුවාල අද දවසේ වැඩි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අලුත් තුවාල ඇති වෙන්න පුළුවන් ඉඩකඩ තියෙනවා, පරිස්සම් වෙන්න. සිංහ ලග්නය. සිංහ ලග්නය වාගේ ලග්නාධිපති සෙනසුරුත් සමග අටවැන්නේ තමයි ගමන් කරමින් ඉන්නේ. ඉතින් ඒ වගේම අද දවසේ තමන් මූලික කරලා හිතන දවසක් වෙනවා. ඒ වගේම තමන්ගේ සිතවිලි ඍණාත්මක ස්වරූපයෙන් නොතිබුණත් තමන්ගේ වැඩ කටයුතු ප්‍රමාද වීම වලට ඉඩකඩ තියෙනවා. ඒ වගේම තමයි තමන්ගේ වැඩ කටයුතු වලින් සාර්ථකත්වය ලැබෙන්නේ බොහොම හිමි ප්‍රමාද වෙලා. ඉතින් ඒ වගේමයි අද දවසේ ඔයා සමාජයට උපකාර කරන්න ගිහිල්ලා තමන්ට මේ පුළුවන් දෙයට වඩා තමන්ට බැරි දෙයින් උපකාර කරන්න ගිහිල්ලා ප්‍රශ්න ගැටලු ඇති කරගන්න දවසක්. ඉතින් සමාජයත් එක්ක ගැටීම් අඩු කරන්න, තමන්ගේ කටයුතු සාර්ථක කර ගැනීමට උත්සාහ ධර්මින් වැඩ කටයුතු කරන්න. එතකොට අද දවස ඔයාට බොහොම හොඳින් ගෙවන්න පුළුවන්. වගේම නීති ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන් අවදානමක් තියෙනවා. ඉතින් ඔයා අද දවසේ කරන කියලා කටයුතු වලින් නීතිමය ප්‍රශ්න ගැටලු ඇතිවීම වළක්වා ගන්න උත්සාහ කරන්න ඕන. ඉතින් අද දවසේ ලොකු ගැටලු නැහැ, ලොකු ප්‍රශ්න නැහැ. නමුත් ගත වෙමින් තියෙන අෂ්ටමේ රාෂ්ටකයේ හින්දම Tamanට විවිධ උණු පීඩා ඇති වෙන්න පුළුවන් ඉඩකඩක් දීලා තියෙනවා. ඉතින් බොහොම බුද්ධිමත් වෙන්න, විමසිල්ලෙන් වැඩ කටයුතු කරලා අද දවස සම්පූර්ණ සාර්ථකත්වය ලබා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයේ ඔයාගේ ලග්නාධිපති කුජ රාහු සමග එකතු වෙලා යන්නේ 6 වෙන්නේ. ඉතින් ස්වභාවයෙන්ම ලෙඩ දුක් පීඩා ඇති කරන ග්‍රහ සංයෝගයක්. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ අද දවසේ සිටිවිල්ල ඒත් එක්ක තමයි එකතු වෙලා තියෙන්නේ. ඉතින් අද ඔයා වියදම් වැඩි, ඔයාගේ සංචිත ධනෙ පව එළියට අද්දන්න පුළුවන් දවසක්. ඒ හින්දා ආයෝජන වලට යද්දී අලුත් වැඩවලට අත ගහද්දී උනත් ඔයාගේ හැකියාව මත වැඩ කටයුතු කරන්න. උපරිම අද දවසේ වියදම් පාලනය කරගන්න උත්සාහ කරන්න. තමන් යෙදෙන්නේ මොනවද අනිත් අයගේ වැඩත් එක්ක සමබර කරගෙන යන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම අද දවසේ ඔයා කතා කරන දේ සහ ඔයාගේ ක්‍රියාව සමන වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා එකක් හිතලා එකක් කියන කාලයක්. ඒ හින්දා අද දවසේ ඔයාට පුළුවන් ද බැයිද කියන එක ඔයා තීරණය කරන්න. ඔයාගේ සම්බන්ධතා ඇතුලේ වුණත් ඔයාට හැකි දේ පමණක් කරන්න, තමන්ගේ සම්බන්ධතා රැක ගන්න පුළුවන්. එතකොට එහෙම නැත්නම් අද දවසේ ඔයාට නොහැකි දේ පුළුවන් කියන තැන ඉඳලා හෙට දවසට මුහුණ දෙද්දි ඔයා ලොකු අරුබුදයකට මුහුණ දෙනවා. ඒක නිසා අද දවස සාර්ථකවම ගෙවන්න නම් සිත් ඇවුල් පීඩා ඍණ සිතිවිලි පැත්තක තියලා ධනාත්මකව හිතලා නිරවුල් මනසින් තමන් ගැන විශ්වාසයෙන් වැඩ කරන්න. තුලා ලග්නය. තුලා ලග්නය වාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ මේෂ රාශියේ, කියන්නේ 7 වන භාවයේ සිකුරු. ඉතින් ඒ ගමන් කරමින් ඉන්න අතරේ නැවත ලග්නේ දැකීම ඉතාමත් හොඳ පිහිටීමක්. ඒ වගේම තමයි අද දවසේ සිතවිල්ල ලාභයත් එක්ක එකතු වෙලා තියෙනවා. ඔයාගේ ආර්ථිකයට ලොකු යහපතක් නැති කාලයක් මේ යමින් තියෙන්නේ.
ඉතින් අර බලාපොරොත්තු වෙන ආදායම බලාපොරොත්තු වෙන ලාභය අඩු වෙනවා. නමුත් අද දවසේ තමන්ගේ සිතිවිල්ලම ඒත් එක්ක බැඳෙනවා. එන්නදට ලාභය අඩු වුණා, පාඩු වුණා. නමුත් ඒක ගැන ලොකු තැවීමක් තිබ්බේ නැහැ. හැබැයි අද දවසේ ඔයා එකින් එක තැවෙන්න පටන් ගන්නවා, හිතන්න පටන් ගන්නවා, කල්පනා කරන්න පටන් ගන්නවා. ඉතින් ඒක ඒ තරම් සාර්ථක නැහැ. ඔයාගේ සිතිවිල්ල බේර නොගත්තොත් ඒකින් ඒ රින මට්ටමින් අද දවස හරි අමාරුයි සාර්ථක කරගන්න. එතකොට ඒ හරහා ඔයාගේ සම්බන්ධතා ඇතුලේ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඔයාගේ තත්වය අස්ථාවර කරනවා. ඒ වගේ ලොකු ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඉතින් අද දවසේ ඔයාට ඔයාගේ තත්වය රැකගෙන ඔයාගේ ආදායම රැකගෙන ඉස්සරහට යන්න නම් බොහොම නිරවුල් මනසින් වැඩ කරන්න වෙනවා. වෘශ්චික ලග්නය ඔයාගේ ලග්නාධිපති 4 වෙනි රාහු බුධ සමග එකතු වෙලා ගමන් කරමින් ඉන්නේ. ඉතින් ඒ වගේම අද දවසේ ඔයා කරන කියන දේ මතම ඔයාගේ සිතුවිලි ධාරාව යොමු වෙන දවසක්. ඔයා කළ යුත්තේ මොකද්ද? ඔයා කරන්නේ මොනවද? ඔයාගේ රැකියාව ව්‍යාපාරය වෙන්න පුළුවන්. වෙනදට වඩා ඒ මතේවා හිතනවා, කල්පනා කරනවා, සැලසුම් හදනවා. ඉතින් මේ වැඩ කටයුතු වලට සාර්ථක දවසක් කියලා කියන්න පුළුවන් අද දවස. ඉතින් ලොකු ප්‍රශ්න ගැටලු නැහැ. නමුත් ඔයාගේ ක්ෂණික කෝපය නිසා ඇතිවෙන පොඩි හිතමනාපකම් ටිකක් තියෙයි. තමන්ගේ පවුලේත් එක්ක පිටස්තරයේ හවුල් කටයුතු ඒ දේවල් වලදී ගනුදෙනු කිරීම ලොකු ප්‍රශ්න ගැටලු ඇති වෙන්නේ නැහැ. ඉතින් කරන ගනුදෙනුව හොඳද නරකද අනිත් ඒ වගේ ළඟම අයගෙන් උපදෙස් අරගෙන සමීපව ඉන්න අයගෙන් තොරතුරු අරගෙන වැඩ කටයුතු කරනවා නම් ගොඩක් සාර්ථකයි. නමුත් අද ඔයා එහෙම කරන දවසක් නෙවෙයි. ටිකක් මුරණ්ඩුයි, හිතුවක්කාරයි. Tamanට අවශ්‍ය දේම කරගන්න හදන දවසක්. කොහොමත් එහෙම කෙනෙක් මුරණ්ඩුයි, ටිකක් හිතුවක්කාරයි. Tamanගේ අදහසට මුල් තැන දීලා වැඩ කරන කෙනෙක් හැටියට අද දවසේ ඒ ස්වරූපය 100% පිළිඹු වෙන දවසක්. ඉතින් අධ්‍යාපන කටයුතුක නිරත කෙනෙක් නම් උත්සාහ කරන්න රැකියාව රැකගන්න. ධනු ලග්නය ඔයාගේ ලග්නාධිපති 7 වෙනි භාවයේ ගමන් කරමින් නැවත ලග්නය දකිමින් ඉන්න කාලයක කේතු 9 වෙනි ඉඳගෙන අද සඳු එම කේතුත් එක්ක එකතු වෙන දවසක්. ඉතින් මේ දවසේ ඔයාගේ සිතුවිලි ටිකක් গুপ্ত ස්වභාවයෙන් තිබුණා. තමන් ගැන හිත ඇතුලෙන් තමන් ගැන අභිමානයෙන් අධිතක්සේරුවෙන් හිතමින් ඉන්න කාලයක්. ඉතින් ඒක වැඩි දියුණු කරන්න මෙන්න මේ සඳුගේ ගමන අද දවසේ ඔයාට බලපානවා. ඉතින් ඔයා කරන කියන වැඩ කටයුතු සාර්ථකව කරනවා. තීරණ සාර්ථකව ගන්නවා. ඒ වගේම සමාජයේ කැපී පෙනෙන තැනක ඉන්නවා. ඉතින් අද දවසේ සියලුම දේ වැඩි දියුණු කරන්න හේතුවක් වෙනවා. නමුත් අද ඔයා ටිකක් গুপ্তයි. ඔයාගේ සමීපතම අයටවත් ඔයාගේ අදහස් උදහස් කියන්නේ නැතුව සංගවගෙන ඉන්න උත්සාහ කරන දවසක් වෙනවා. ඉතින් ඒක අශුභද ශුභද තීරණය වෙන්නේ තමන් ගන්න තීරණ මත. ඉතින් අද දවසේ තීරණ ගන්න තැන්වලදී බුද්ධිමත්ව ගන්න. ක්ෂණික තීරණ වලට වැඩ කටයුතු කිරීමට වඩා සැලසුම් සහගතව වැඩ කටයුතු කරන්න උත්සාහ දරන එක තමයි යහපත්. ඉතින් විශේෂයෙන් යාන වාහන ගේ දොර ඉඩ කඩන් ගන්න ලොකු දේවල් නැහැ අද දවසේ. වාහන එලවනවා නම් වාහනවල පොඩි අලුත් වැඩිය කිරීම ඇති වෙන්න පුළුවන්. මකර ලග්නය ඔයාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ රවි සමග එක්කොත් වීර්යස්ථානයේ. ඉතින් වීර්ය උපදවන දවසක්, තමන්ගේ කටයුතු ගැන විශ්වාසයෙන් වැඩ කටයුතු කරන දවසක්. නමුත් සඳුගේ ගෝචර ගමනත් එක්ක මේ පැමිණීම අනුන් ගැන තියෙන විශ්වාසය අඩු වෙලා යනවා. ඔයා විශ්වාස කරන් හිටපු කෙනෙක්ගෙන් ඔයාට රැවටීම් වලට පත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට ඔයාගේ විශ්වාසයේ බිඳීම, ඔයාට සැක සංකා මතුවීම, ඒ වගේම අවංක පුද්ගලයන් ආශ්‍රය කිරීමේ නොහැකියාව අද දවසේ තියෙනවා. ඒ හින්දා අද දවස කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න, ගනුදෙනු කරද්දී, තමන්ගේ ව්‍යාපාර කටයුතු වල නිරත වෙද්දී නිතරම කාත් එක්කද කරන්නේ, කවුරු එක්කද සම්බන්ධ වෙන්නේ කියන අවබෝධය ඇතුව වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්න.
එහෙම නොවුණු තැනදී ඔයාට ලාභය අහිමි වෙන්න පුළුවන්, වියදම් වැඩි වෙන්න පුළුවන්. තමන්ගේ පවුලේ ඇතුලේ පොඩි ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගේ යාන වාහන ගේ දොර සම්බන්ධ තීන්දුව తీරන්න නම් අද දවසේ ගන්න එපා. ඒක අලුත් වැඩියාවක්, විකිණීමක්, මිලදී ගැනීමක් වේවා. අද දවසේ එම තීන්දුව తీරන වලින් වැළකීලා හිටියනම් ඔයාට ගොඩක් හොඳයි. ඉදිරිය ගැන සැලසුම් අද දවස මගේ හැරලා කරන්න පටන් ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නය වාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ දෙවෙනි රවිත් සමග. ඉතින් මේ දවස්වල කොහොමත් වාගේ කතාව ටිකක් ඍජුයි. තමන්ට හිතට එන හැම දෙයක්ම ඍජුවම ප්‍රකාශ කරන දවසක්. ඉතින් අද දවසේ සඳුගේ පැමිණීමත් එක්ක ඒකට තවත් චංචල බවක් එකතු කරලා තියෙනවා. ඒ වගේම අර තමන් කියපු දේ නොකරන ගතියක් ඇති කරලා තියෙනවා. ඉතින් ඒක කුම්භ ලග්නය වාගේ සාමාන්‍ය ස්වරූපේ නන් නෙවෙයි. ඔයාටවත් හිතා ගන්න බැරි වෙනවා අද දවසේ ඇයි මම මෙහෙම කරන්නේ, ඇයි මම මෙහෙම කියන්නේ කියලා. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක තමයි අද දවසේ යන්නේ. අද දවසේ ගොඩාක් දේවල් ගැන අවසාන තීන්දුව తీරන වලට එන්න එපා. ඒක ඔයා චංචල සිතුවිලි මැත්තේ තමන් ගැන තියෙන විශ්වාසය අඩු වෙලාවක ගන්න නිසා ඒක සාර්ථක නොවෙන්න පුළුවන්. වැය කරද්දී කල්පනාකාරීව වැය කරන්න ආයෝජන වලට අද දවසේ තරම් සුදුසු නැහැ. සැලසුම් කරන්න නමුත් අද දවසේ ඒ වැඩ කටයුතු ආරම්භ කිරීමට මුල් පුරන්නේ නැත්නම් ගොඩක් හොඳයි. ඒ වගේ තමන්ගේ සම්බන්ධතා පැත්ත, තමන්ගේ පෞද්ගලික ජීවිතයේ පැත්ත ටිකක් වැඩි අවධානයක් දීලා එම සම්බන්ධතා රැකගන්න සිද්ධ වෙනවා. පවුලේ අයගේ හිතවල සහනය සතුට ඇති කරන්න ඔයාට අද දවසේ වෙහෙසෙන්න වෙනවා කියන එක තමයි පෙන්නලා දෙන්න පුළුවන්. මීන ලග්නය. මීන ලග්නය ඔයාගේ ලග්නාධිපති ගමන් කරමින් ඉන්නේ 4 වෙනි භාවයේ. ඉතින් ඔයා මේ දවස්වල කොහොමත් යාන වාහන ගේ දොර ඉඩකඩම් ගැන ටිකක් විමසිල්ලෙන් ඉන්නේ. ඉතින් ඒ කරුණ වලටම හරියන විදිහට අද දවසේ සඳු 6 වෙනි ගමන් කරමින් ඉන්නවා. ඉතින් ඔයාට ඔයාගේ සිතුවිලි වලට වා කරන කියන දෙයට ඔයාගේ ළඟම අය විරුද්ධ වෙන්න පුළුවන්. ළඟම අයගෙන් ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. නමුත් ඒ හැම දෙයක්ම අබ්බා වැඩ කටයුතු කිරීමේ හැකියාව අද දවසේ ඔයාට තියෙනවා. ඉතින් පරිත්‍යාගශීලී බව, අනුන්ව විශ්වාස කරන ගතිය සහ නම්‍යශීලී ගතිය යම් තරමකින් පාලනය කරගෙන ඉදිරියට යන්න තරම් ඔයා අද දවසේ බුද්ධිමත් වෙනවා. ඒ වගේම අද දවසේ ඔයා මුත්‍රා ආසාදන, බඩකොරවීම, මේ මුත්‍රාකල් වැනි ලෙඩ රෝග පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න. මොකද ඔයාට අද දවස කියන්නේ බොහොම තීරණාත්මක දවසක්, සුභාශුභ මිශ්‍ර වුණු දවසක්. නමුත් සබඳතාවලට සුභයි, ඔයාගේ සෞඛ්‍යයට අශුභයි. ඒ කාරණා දැනගෙන වැඩ කටයුතු කරන්න. ඉතින් මිල මුදල් වැය කරන තැන්වලදී ඔයා ඉස්සර වෙන්න යන්න එපා. තමන්ගේ වචනය මුල් කරගන්න එපා. ඔයාට අවාසි විතරයි සිද්ධ වෙන්නේ. අද දවසේ විදිහට සැලසුම් කරගත්තොත් කිසිම ගැටලුවක් නැතුව ඔයාට සාර්ථක දවසක් විදිහට නිමා කරන්න පුළුවන්. ඉතින් අද දවසේ පලාපලයේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලා ඔයාගේ ළඟම අයත් එක්ක ලයික් කරලා ෂෙයා කරලා මේ වීඩියෝ එක බෙදාගන්න. ඒ වගේම කමෙන්ට් කරන්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. bell icon එකත් click කරලා තියාගන්න. ඔයාට මම දාන අලුත්ම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් අද දවසෙත් වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා ඔක්කොටම ගොඩක් ස්තුතියි. ගිහින් එන්නම්. තෙරුවන් සරණයි.